හලෝ යාළුවනේ. ඉතින් ඔන්න ආපහුසරයක් අපි දෙන්න මිඩල් බීච් ගියා. මිඩල් බීච් ගියාට ඉතින් මේක මුහුදක් නෙවෙයි, මේක රිවර් එකක්. මේ තමයි මරේ රිවර් එක. ඉතින් ඉරිදා දවසේ අපි දෙන්න උදේ චර්ච් ගිහිල්ලා හස්බන්ඩ්ටත් නිවාඩු. ඊට පස්සේ අපි දෙන්න ඩිසයිඩ් කරා මිඩල් බීච් යමු කියලා. මොකද ගෙවිච්ච දවස් ටිකේ අපිට එළියටවත් බහින්න බැරි තරම් රස්නේ තිබ්බා. ගිය සතියේ සෙල්සියස් 40 ගණන් වලට ගියා. ඒ නිසා අපි මේ දවස්වල සෙල්සියස් 30 ගණන් ටිකක් අඩු වෙච්ච නිසා අපි හිතුවා යමු කියලා. අපි යනකොටත් එහෙට ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. මොකද ටිකක් රස්නේ අර දරා ගන්න පුළුවන් හොඳ දවසක් නිසා. කට්ටිය ඉතින් ඇවිල්ලා එන්ජොයි කරනවා, බෝට් පදිනවා රිවර් එකේ. ඊට අපි දෙන්නත් චුටි කෑම ටිකක් අරගෙන ගිහිල්ලා හදාගෙන කාලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා ඒ දවස ගත කරලා ආවා. මං හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. රස්නෙත් වැඩි නිසා මම පොඩ්ඩක් වතුරට බැහැලා හිටියා. පැයක් එකහමාරක් වගේ මම වතුරට වෙලා හිටියා. හස්බන්ඩ් නම් ආවේ නෑ. මොකද එයා ලයිෆ් ගාඩ් වගේ එයා එළියට වෙලා මන් දිහා බලාගෙන හිටියා. මට ඇතට යන්න දුන්නෙත් නැතුව. හරිම රිලැක්සින්. අපි හවස 5 විතර වෙනකම් හිටියා එතනට වෙලා. ඊට පස්සේ එන ගමන් පොඩි ෆොරස්ට් රයිඩ් එකකුත් කරගෙනම ආවේ. ඇත්තටම හරි ලස්සනයි කැන්ගරුස්ලා. ගොඩක් මෙහෙ ඉන්න ගිරව්. මාර විදිහට ගිරව් ඉන්නේ. ඔය පරිවි වගේ පියාඹන්න ගිරව් රැන. මෙයාලගේ මාරම සද්දෙයි කැලේ ඇතුලේ. හරි ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි අපේ